සුබ දවසක්. අද දවසේ දේ වචනේ කොටසකට අපි අහුම්කන් දෙමු. 2 රාජාවලිය 6 වෙනි පරිච්ඡේදයේ 17 වෙනි පදේ. එවිට එලිෂා යාඥා කොට ස්වාමින් වහන්සේ දකින්න පිණිස මොහුගේ ඇස් පැහැදුව මැනවයි කීවේය. ස්වාමින් වහන්සේ තරුණයාගේ ඇස් පැහැදුවසේක. එවිට එලිෂා වටේට ගිනි අශ්වයන්ගෙන්ද ගිනි රථවලින්ද කන්ද පිරී තිබෙන බව ඔහු දුටුවේය. ආමෙන්. අන්ධකමින් නිදහස. ඔබ බලන්න මේ පොළොවේ අන්ධ කෙනෙක් ජීවිතේ ගොඩක් වෙලාවට ලස්සන දකින්නේ. ලස්සන පාට ඔහුට පේන්නේ. ඉර නගිනවා බහිනවා ඔහු දකින්නේ. ඒ විතරක් නෙමේ පවුලේ අයගේ මුහුණු දකින්නේ නැහැ. ගමනක් යද්දි මම මේ යන්නේ කොහාටද කියලා ඔහුට පේන්නේ නැහැ. සමහර විට වලක් තිබුණොත් වැටෙන්න පුළුවන්. යම් බාධාවක් තිබුණොත් හැප්පිලා තුවාල වෙන්න පුළුවන්. ඒ වගේම තමයි අන්ධකාරයේ ආලෝකයේ වෙනස දකින්නේ නැහැ. මේ වගේ තමයි අපිත් ආත්මික අන්ධකමකට ඇතුල් වුණාම ජීවිතයේ දෙවියන් වහන්සේ අපේ ජීවිතයට කරන යහපත් දේ අපි දකින්නේ නැහැ. උන්වහන්සේ දවස්පතා අපිට දෙන්නා වූ මහත් වූ විසඳුම් දකින්නේ නැහැ. සමහර වෙලාවට මේ වෙලාවේ ඔබ විශාල ප්‍රශ්නවලට යට වෙච්ච වෙලාවක් වෙන්න පුළුවන්. ලොකු පොර බැදීම් එක්ක යන වෙලාවක් වෙන්න පුළුවන්. ඔබ තනි වෙලා අසරණ වෙලා කියලා ඔබට දැනෙන වෙලාවක් වෙන්න පුළුවන්. නමුත් අද දවසේ මේ වචනයට ඔබ ඇහුම්කන් දෙන්න. මොකද දෙවියන් වහන්සේගේ බලය ඔබ අද දවසේ මේ අහන්න යන දෙවියන් වහන්සේගේ බලය එක බිඳුවකින්වත් අඩු වෙලා නැහැ. එහෙනම් ජීවිතේ වෙනස් කරගන්න තියෙන්නේ අපි. ඒ නිසා අද දවසේ වචනයට ඇහුම්කන් දීලා අපේ ජීවිත අපි වෙනස් කරගමු. මම ඔබත් එක්ක 2 රාජාවලිය 6 වෙනි පරිච්ඡේදයේ 8 වෙනි පදේ ඉඳන් 23 වෙනි පදයට තියෙනා කොටසෙන් එක කොටස් කීපයක් බෙදා ගන්නවා. ඒ තමයි සිරිය රජුරෝ ඊශ්‍රායල් වරුන්ට විරුද්ධව කුමන්ත්‍රණය කරා යුද්ධ කරන පිණිස. මේ හැම කුමන්ත්‍රණය කරපු අවස්ථාවකම මේ ඔවුන් කරපු කුමන්ත්‍රණය ඊශ්‍රායල් රජුරවන්ට ආරංචි වෙලා ඔවුන් පරිස්සම් වුණා. එතකොට සිරිය රජුරෝ හිතුවා අපි අතර කවුරු හරි ඔත්තු බලන එක්කෙනෙක් ඉන්නවා. එයා ගිහින් කියනවා කියලා. හැබැයි එතන හිටපු දාසයෙක් කිව්වා නෑ ස්වාමිනී අපි අතර ඔත්තු බලන කෙනෙක් නෙමෙයි. එතන ඊශ්‍රායලයේ ඉන්නවා එලිෂා කියලා අනාගත වතුරු කෙනෙක්. දෙවියන් වහන්සේ එයාට කියනවා අපි මේ කරන සෑම කුමන්ත්‍රණයක්ම එතකොට එයා රජුට දන්නනවා ඔවුන් පරිස්සම් වෙනවා කියලා. ඔබ හිතලා බලන්න. එක ස්ථානයක යහන් ගබඩාවක ඒ කියන්නේ නිදා ගන්න කාමරේ කතා කරන දේ තව ස්ථානයකට දෙවියන් වහන්සේ දැනුම් දෙන හැටි. මේකෙන් ඔබට මොනවාද තේරෙන්නේ? ඒ තමයි අපි කතා කරන හැම දෙයක්ම දෙවියන් වහන්සේට ඇහෙනවා. අපි සමහර වෙලාවට ප්‍රශ්නවලට අපි යාඥා කරනවා. හැබැයි අපි මේ යාඥා කරලා ඉවර වෙච්ච ගමන් ඕක හරියන්නේ නැහැ කියන විදිහට ඒ මොහොතේම අපේ යාළුවෙක් එක්ක ගෙදර අයත් එක්ක කියනවා මෙහෙමයිනේ කියලා ලෝකාකාර ක්‍රම කියනවා. මේ ඔක්කොම දෙවියන් වහන්සේට ඇහෙනවා. ඒ විතරකුත් නෙවෙයි අපි මිනිස්සුම විවේචනය කරද්දී ආත්මාර්ථකාමී විදියට සැලසුම් හදද්දී මේ අපේ වචන අපේ පවුල් ආස්සේ කතා කරන දේ සිත ආස්සේ තියෙන දේ දෙවියන් වහන්සේ දකිනවා. ඒ නිසා සමහර වෙලාවට උන්වහන්සේ අපිට දෙන විසඳුම් අපිට නොපෙනී අන්ධ අය වගේ ක්‍රියා කරලා අපේ ජීවිත අපි තුවාල කරගන්නවා. ඒ නිසා මෙතනින් නැගිටින්නේ කොහොමද කියලා අද දවසේ දේ වචනෙන් අපි බලමු. දැන් මෙහෙම වුණාම සිරි රජුරුව මොකද කරුවේ? අපි කතා කරන දේ හැමදේම දැනගන්නවා කියලා හිතුවම ඕ මොකද කරේ? ඒ දේව දාසයව අනාගත වතුරුව අල්ලන්න මහත් හමුදාවක් කෙව්වා. අසරුව රත ඔවුන්ගේ ගේ වටේට වට කෙරුවා. ඔවුන් ඉන්න ස්ථානීය වටේට වට කෙරුවා. එතකොට දෙවියන් වහන්සේගේ දාසයාගේ ඒ කියන්නේ එලීෂාගේ සේවකයා එළියට ආවම ඔහු දැක්ක මහා හමුදාවක් අපව වට කරගෙන ඉන්නවා. සතුරු හමුදාවක් කියලා. ඒ වෙලාවේ ඔහුට දැනෙච්ච පළවෙනි දේ තමයි අපි දැන් මොකද කරන්නේ? ඇයි? පේන්නේ අපව වට කරගත්ත ප්‍රශ්නයක්. ඒ විතරක් නෙමෙයි. ලෝකාකාර විදියට මේකෙන් අපිට ගැලවෙන්න බෑ. ඕනම වෙලාවකදී අපි ඉදිරියේ විශාල ප්‍රශ්නයක් හිටගත්තම සමාජයට රෝගයක්, එහෙම නැත්නම් සතුරු කරදරයක්, සාතන්ගේ උපක්‍රමයක් මේකක් හිටගත්තම අපි හිතනවා මොකද අපි කරන්නේ? එතකොට අපිට දැනෙනවා බය,
ඒ වගේම අධෛර්යය. ඒ වගේම මේ වෙලාවේ දෙවියන් වහන්සේගේ දාසයා මොකද කියන්නේ? බය වෙන්න එපා. ඔවුන් එක්ක ඉන්න සෙනගට වඩා අපිත් එක්ක ඉන්න අය වැඩි කියලා. හැබැයි දෙවියන් වහන්සේගේ ඒ දාසයාගේ එලීෂාගේ සේවකයා දැක්කේ නෑ. ඔහු දැක්කේ සතුරු හමුදාව විතරයි. ඇස් දෙකට පේන්නේ හිටියේ සතුරු හමුදාව විතරයි. අපි දකින්නේ ප්‍රශ්නය විතරයි. හැබැයි මේ වෙලාවේ දෙවියන් වහන්සේ එක්ක ගනුදෙනු කරන උන්වහන්සේගේ හඬ අහන, උන්වහන්සේගේ දර්ශන දකින මේ සේවකයා බය වුණේ නෑ, කැළඹුණේ නෑ, අධෛර්ය වුණේ නෑ. ඇයි? දෙවියන් වහන්සේ ඒ වෙලාවේ දීලා තිබිච්ච ආරක්ෂාව ඔහු දැක්ක ආත්මික ඇස්වලින්. ඒ නිසා තනි වෙලා අසරණ වෙලා කියලා හිතන හැම මොහොතකම මතක තියාගන්න අපේ ජීවිතේ මං තනියමයි මේකට මූණ දෙන්නේ කියලා හිතද්දි මතක තියාගන්න මම කිසිසේත් නුඹෙන් අහක්ම නොයන්නෙමි කිසි අන්දමකින් නුඹ අත්නාරින්නෙමි කියපු දෙවියන් වහන්සේ අපිත් එක්ක ඉන්නවා. ඒ විතරක් නෙමෙයි ගීතාවලිය 91:11 කියනවා. මක්නිසාද නුඹේ සියලු මාර්ගවලදී නුඹ ආරක්ෂා කරන පිණිස උන්වහන්සේ සුවකීය දූතයන්ට නුඹ ගැන අනදෙනසේක කියලා. අපි ගැන අනදෙනවා කියනවා. අපිව ආරක්ෂා කරන්න. ඔබ අද දවසේ පත් වෙලා ඉන්න මොනම ප්‍රශ්නකින් වුණත් ගලව ගන්න දෙවියන් වහන්සේට පුළුවන්. හැබැයි දෙවියන් වහන්සේව ඔබ අඳුනන්නේ නැත්තම්, උන්වහන්සේ ඔබේ ජීවිතේ කරපු මහත් දේ ඔබ දකින්නේ නැත්තම්, ඔබ ආත්මික අන්ධභාවයක ඉන්නේ. එහෙනම් මෙතනින් නැගිටින්න තියෙනවා. එලීෂා මොකද කෙරුවේ? තම සේවකයාගේ අන්ධභාවයෙන් නිදහස් වෙන පිණිස ඔහු යාඥා කළා. එහෙනම් එතකොට මොකක්ද වුනේ? එලිසාගේ දාසයාගේ ඇස් විවෘත වුණා. ඔහු දැක්කා ඔවුන් වටේට ඉන්න ගිනි රථ අසරුවෝ මහත් සේනාවක් ඔවුන් එක්ක ඉන්නවා. ඔවුන් තනි වෙලා නැහැ කියලා. ඔබේ තාත්මික ඇස් විවෘත වුණොත් දෙවියන් වහන්සේ ඔබට දෙන ආරක්ෂාව, ඔබේ ප්‍රශ්නෙට දෙන විසඳුම ඒ නිසකකම නිසා ඔබට සංසුන්ව මේ දෙයට ඔබ මූණ දීලා තියෙන, ඔබව වට කරගෙන තියෙන ප්‍රශ්නේ එළියට එන්න පුළුවන්. ඒ නිසා ගොඩක් වෙලාවෙදී දෙවියන් වහන්සේ ගැන ඔබ නොදන්නා කම නිසා, උන්වහන්සේ එක්ක හරි සම්බන්ධයක් නැති කම නිසා, ආත්මික ඇස් අන්ධ වෙලා නිසා ඔබ දකින්න නැතුව ඇති මේ වෙලාවේ. ඒ නිසා යාඥා කරන්න. පළවෙනි දේ දෙවියන් වහන්සේ කෙරේ මුළු විශ්වාසය තියන්න. ඒ වගේම උන්වහන්සේගෙන් ඉල්ලන්න උන්වහන්සේගේ පොරොන්දුව ශුද්ධාත්මයන් වහන්සේ දේ වචනේ කියනවා. ආත්මයන් වහන්සේ පැමිණි කල සත්‍ය කරා නුඹලට මඟ පෙන්වනවා. අසන දෙයට පිළිතුරු දෙනවා කියලා දෙවියන් වහන්සේගේ වචනේ කියනවා. එහෙනම් ඔබට පුළුවන් මේ ප්‍රශ්نين එළියට එන්න විතරක් නෙමෙයි. උන්වහන්සේ දෙන ඒ අනුග්‍රහය, ඒ පුදුම සැනසීම අත්පත් කරගන්න. එනිසා අද දවසේ ඔබේ ප්‍රශ්නයට විසඳුම ඔබ යාඥාවෙන් සොයන්න, ඇදහිල්ලෙන් ඉල්ලන්න, මගේ ආත්මික ඇස් විවෘත කරන්න. ස්වාමිනී ඔබ මාව මෙතනින් එළියට ගන්න, ඒ විදිය දකින්න පිණිස, ඒ දේ ගැන විශ්වාස කරන පිණිස මගේ ආත්මික ඇස් විවෘත කරන්න කියලා අන්ධකමින් ඔබ නිදහස් වෙන්න. ඔබට ජේසුස් පිටයි.